ලෝකෙන් අතුරුදහන් වුණා. ඒ කියන්නේ දික් කරපු අතක් දිගාරින වේගයෙන්, දිගාරින අතක් දික් කරපු වේගයෙන් බ්‍රහ්ම ලෝකෙන් අතුරුදහන් වෙලා මේ ගෝවින්ද පඬිතුමා ඉදිරියේ පහළ වුණා. ඇයි ඒකට අර අතක් දික් කරන උපමාවක් කියන්නේ? පින්වතුනි, මහ විශාල මේ මුළු අසපුව තරම් විශාල ගල් පර්වතයක් බ්‍රහ්ම ලෝකේ ඉඳලා අතෑරියොත් එහෙම පොළොවට වැටෙන්න මාස 4ක් යනවා. දුර බ්‍රහ්ම ලෝකේ පොළොවයි අතර කොච්චර දුරක් තියෙනවද? එච්චර දුරක් තමයි මෙහෙම කරනකොට අතුරුදහන් වෙලා පහළ වෙන්නේ. මේකට තමයි ඉරිදී කියන්නේ. ඒතකොට එච්චර දුරක ඉඳලා තමයි අර හිතකින් හිතන දෙයක් බලන්නේ. බලන්නකො, හිතක් දියුණු කළාට පස්සේ හිතකින් කරන්න පුළුවන් දේවල්. එවැනි දියුණු කරන්න පුළුවන් හිත බීඩියකින් හරි, සිගරට් එකකින් හරි, ගංජා වලින් හරි, මොකකින් හරි, සුරාවකින් හරි මත් කළොත්, එවැනි දියුණු කරන්න පුළුවන් හිතක් යමකින් මත් කරනවද, අන්න ඒ නිසයි සුරාපානය පාප කර්මයක් වෙන්නේ, අකුසලයක් වෙන්නේ. දියුණු කරන්න පුළුවන් හිතක් නීච කරනවා අර සුරාවෙන්. ඒ නිසයි සුරාපානය කියන එක අකුසලයක් වෙන්නේ. නැත්තම් බීලා කාටවත් කරදරයක් නැතුම් ගෙදරට වෙලා ඉන්න පුළුවන්. ඉතින් සමහර අම්මලා කියනවා නේ අපේ මිනිස්සයා නම් බොන්නේ නැහැ බෝධිසත්වෙක් වගේ. ඔන්න යා එහෙම කියනවා. තව සමහර අය කියනවා අපේ මිනිස්සයා බිව්වට කිසි බොනවා, හැබැයි කිසි කරදරයක් නැහැ කාටවත් බෝධිසත්වෙක් වගේ. කියන්නේ යා කියවපු ජාතක කතාවක බොන බෝධිසත්වෙක් ඉඳලා. කිසි කරදරයක් නැහැ. ඒතකොට මේ මිනිස්සු සාධාරණව හිතන ඇත්තටම මම ගෙදෙට කණ්ඩ ගේනවනම්, බොණ්ඩ ගේනවනම්, ළමයිට බනින්න නැත්තම්, නෝනට බනින්න නැත්තම්, අහල පහල මිනිස්සුන්ට සද්දයකුත් නැත්තම්, මොකක්වත් නැත්තම් මන් ඩිංගිත්තක් ගත්තට මොකද? සාධාරණ කාරණාවක් නේ කියන්නේ. නමුත් ඒක අකුසලයක් වෙන්නේ. හිතක් කියන එක පුදුම විදියට දියුණු කරන්න පුළුවන්. මේ ඉරහඳ අත ගන්න පුළුවන් හිත දියුණු කරලා. අච්චර දුරක් මේ අසුරු සැනින් යන්න පුළුවන් හිතක් දියුණු කරලා. එච්චර දුරක තියෙන දෙයක් මෙතන ඉඳලා හිතෙන් බලන්න පුළුවන් හිත දියුණු කරලා. රහත් වෙන්න පුළුවන් හිත දියුණු කරලා. මගපල් ලබන්න පුළුවන් දියුණු කරලා. එවැනි හිතක් සුරාවකින් මත් කරවනවා. අන්න ඒ නිසා තමයි සුරාපානය අකුසලයක් වෙන්නේ.